Best movies. Best TV series. Best cartoons. From the best channel. SL Movie Flicks. සුබ දවසක් ඔයාලා අදත් එකතුලා ඉන්නේ SL Movie Flicks එකෙන් ගෙන අලුත් වීඩියෝයක් එක්ක. ඉතින් අදත් එන්නේ ඩ්‍රාමාවක් ඔයාලට සම්පූර්ණයෙන් දෙන්න සීසන් ඔක්කොම. හැබැයි මේ ඩ්‍රාමා එක නම් අපි කලින් channel එකේ දීලා නැහැ. ඒක නිසා මේකේ පළවෙනි සීසන් එක සහ දෙවෙනි සීසන් එක දෙකම අලුතෙන්මයි දෙන්නේ re-upload වීඩියෝ එකක් නෙමෙයි. ඉතින් ඔයාලා මුලින් නම් අපේ channel එකෙන්ම දෙන ඩ්‍රාමා බලපු කෙනෙක් නම් මේ ඩ්‍රාමා දෙක ඔයාලට බලන්න බැරි වෙලා ඇති. ඉතින් අද මේ ඩ්‍රාමා එකේ සීසන් දෙකම ඔයාලට මේ වීඩියෝ එකෙන් සිංහල උපසිරස hard code කරලාම දෙනවා. online බලන කට්ටියට පහසු වෙන්න සහ download කරන් බලන කට්ටියට පහසු වෙන්න. එහෙනම් අපි බලමු මොකද්ද මේ ඩ්‍රාමා එක කියලා. ඉතින් මේ ඩ්‍රාමා එකේ නම තමයි My First Love කියන ඩ්‍රාමා එක. ඔයාලා අහලත් ඇති මේක 2019 සහ 2020 කියන අවුරුදු වල තමයි සීසන් 2 රිලීස් වුනේ. ඉතින් මේ කතාව සීසන් 2ක් අවසානයේ IMDb එකේ 7.4ක් කරන් තියෙනවා. ඒ වගේම Rotten Tomatoes එකේ 189ක වගේ තත්ත්වයක තියෙනවා මේ කතාව. ඉතින් කතාව කේ ඩ්‍රාමාවක් විදිහට හොඳ රේටින් අරන් තියෙනවා. ඉතින් මේකේ තියෙන high school student ලගේ යාලයි පළවෙනි ආදරය හම්බෙන හැටි, යාලයි ජීවිතේ ඉස්සරහට future එක යාලා plan කරගන්න හැටි, අර ඒ වගේ සාමාන්‍ය middle age කට්ටියගේ young audience එකට තමයි මේ කතාව ගොඩක්ම යන්නේ. ඉතින් මේකේ action thriller ඒ වගේ කිසි දෙයක් නැහැ. කාම්ව ගලාගෙන යන කතාවක් තියෙන්නේ. ඔයාලා relax එකේ කතාව බලන්න කැමති කෙනෙක් නම්, ඒ කියන්නේ කතාවේ stress එකක් ඇඟට ගන්න නැතුව relax එකේ බලන්න ඕන කතාවක් හොයනවා නම් මේ කතාව ඇත්තටම ගැලපෙනවා. සහ ඔයාලා ගොඩක් ආස කරයි මේ කතාවට. ඉතින් මේ කතාවේ පළවෙනි එපිසෝඩ් එක බලද්දී ඔයාලා හිතයි අනේ මේ කතාව හිතෙන් තරම් ලොකු ගතියක් නැහැ, හිතෙන් තරම් ලොකු plot එකක් නැහැ කියලා. ඉතින් පළවෙනි එපිසෝඩ් එක බලද්දී ඔයාලා පොඩ්ඩක් boring වගේ හිතුණාට කතාව එහෙම නෙමෙයි. ඒ කියන්නේ ඩ්‍රාමා එකක පළවෙනි එපිසෝඩ් එකේ අපිට හිතන්න බෑ කතාව මොන පැත්තට යයිද කියලා. හැබැයි ඔයාලට පළවෙනි එපිසෝඩ් එක බලද්දී කතාව වැඩක් නැහැ කියලා වගේ හිතෙන්න පුළුවන්. හැබැයි දෙවෙනි එපිසෝඩ් එකේ ඉඳන් කතාව ස්මූත් ගලාගෙන යනවා. ඉතින් ඔයාලට සීසන් 1 බැලුවට පස්සේ සීසන් 2 හැමම දාගෙන බලාවි. මොකද එච්චර ලස්සනයි මේ කතාව. මේ කතාවේ මාර ලස්සන ප්ලොට් එකක් තියෙනවා. ලස්සන ස්මූත්ලි ගලාගෙන යනවා. ඉතින් මේ කතාව එපා වෙන්නේ නැහැ ඔයාලට. එක දිගට ඔයාලා සීසන් 2ම බලන්න. ඉතින් මේ සීසන් 2ම අද මේ වීඩියෝ එකෙන් දෙන. ඉතින් ඔයාලට ඒක නිසා කතාව ඉවරයක්ම කරලා දැම්ම හැකි. ඉතින් ඔයාලා බලන්න කැමති තවත් මේ වගේ ඩ්‍රාමා තියෙනවනේ යටි කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ ඩ්‍රාමා එකත් ඔයාලා රිලැක්ස් එකේ ඉන්න වෙලාවට බලලා හේකි ගොඩක් කර මහන්සි වෙන්න ඕනේ කතාව තේරුම් ගන්න. සරලව ගලාගෙන යන ප්ලොට් එකක්. ඒ කියන්නේ ඔයාලා රිලැක්ස් එකේ ඉන්න වෙලාවට ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවට වගේ මේ කතාව බලන්න ගොඩක් චාම් විදිහට ගලාගෙන යන කතාවක්. කතාවෙන් ස්ට්‍රෙස් එකක් අපිට එන්නේ නැහැ. ඒ කියන්නේ මේ කතාව ඩ්‍රාමා රොමෑන්ස් වගේ කැටගරි වලට වැටෙන්නේ. ඉතින් ගොඩක් ලස්සන කතාව, ලස්සන ප්ලොට් එකක් තියෙනවා, ලස්සන කැරක්ටර්ස් ටිකක් ඉන්නවා. කාස්ට් එක උනත් ගොඩක් යන් කට්ටියක් ඉන්නේ. ඒක නිසා කතාව බෝරින් වෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. ඉතින් ඔයාලට ආරාධනා කරනවා මේ කතාව බලන්න. ඉතින් මේ කතාව ඔයාලා බලලා මේ කතාව හොඳද කියලා රෙකමෙන්ඩේෂන් එක තව කෙනෙක්ට දැනගන්න හැටි කමෙන්ට් කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.